ආයිබෝවන් හැමෝටම. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී සුමන සමන් දෙවියන් වෙනුවෙන් නිවැරදිව බාරයක් වෙන්නේ කොහොමද කියලා. සහ ඊට අමතරව උන්වහන්සේට පින් අනුමෝදන් කිරීම තුළින් අපේ ජීවිතවල තියෙන ප්‍රශ්න කරදර වලට උපකාරයක් ලබා ගන්නේ කොහොමද කියලා තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මේ සමන් දේවාලයට යන ගමන් දර්ශන තමයි ඔයාලට මේ ඉදිරිපත් කරන්නේ. ඇත්තටම හරිම ලස්සන පරිසරයක් මැද්දෙන් තමයි මේ සමන් දේවාලයට යන්න තියෙන්නේ. ගොඩක් අය දන්නවා ඇති, නොදන්න අයට මේ සමන් දේවාලය පිහිටලා තියෙන්නේ රත්නපුර පානදුර මාර්ගයේ. ඉතින් හොයාගන්න අමාරු නැහැ. පාරයිනෙමයි තියෙන්නේ. ඉතින් අපි කතා කරමු ඉදිරියට කොහොමද මේ සමන් දෙවියන් වෙනුවෙන් නිවැරදිව බාරයක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් සමන් දෙවියන් තමයි සබර්ගමු පළාතේ තේජාන්විත අධිපති වන දෙවියන් වහන්සේ. උන්වහන්සේ සෝවාන් ඵලයට පත්වෙච්ච දෙවි කෙනෙකු. ඉතින් මේ සුමන සමන් දෙවියන්ගේ රැකවරණය පිහිට බලාපොරොත්තුවෙන් උන්වහන්සේ වෙත පැමිණෙන ඕනෑම කෙනෙක්ගේ යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට කරන දෙවි කෙනෙක් විදිහට, ඒ කියන්නේ ජීවමානව වැඩවසෙන දෙවි කෙනෙක් විදිහට අත්දැකීම් සහිත දෙවි කෙනෙක් තමයි සුමන සමන් දෙවියන් කියලා කියන්නේ. ඉතින් ඔයාලා දන්නා වගේම සුමන සමන් දෙවියන් කියන්නේ සෝවාන් ඵලයට පත්වෙච්ච ආර්ය ශ්‍රාවක දෙවි කෙනෙකු. ඒ නිසා උන්වහන්සේ පින් කරන පිනට දහමට ලැබී ශාසනය ආරක්ෂා වෙනුවෙන් කටයුතු කරන අයට උදව් උපකාර කරනවා කියන එක නොරහසක්. අන්න ඒ නිසාමයි අපේ බලාපොරොත්තුවක් තියෙනවා නම් යම්කිසි ප්‍රාර්ථනාවක් තියෙනවා නම් උන්වහන්සේට බාරයක් වෙද්දී පින් දහම් මූලික කරගෙන ඒ බාරය සිද්ධ කරනවා නම් ඒ බාරයෙන් ලබාගත හැකි ප්‍රතිඵල ඉතා ඉක්මනින් ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේ කතාව මෙහෙම පැහැදිලි කරන්නම්. ඒ තමයි උන්වහන්සේට අපි බාර වෙනවා නම් ඒ බාරය සිද්ධ කළ යුත්තේ පින් දහම් සිදු කිරීමෙන් අනතුරු ඒ කියන්නේ අපි සමන් දේවාලයට හෝ නිවසේ හෝ බාරයක් වෙනවා නම් ඊට පෙර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් පහන් සෝනදුම් හෝ යම්කිසි පූජාවක් පවත්වලා හෝ ඊට අමතරව බෝධි පූජාවක් වැනි උතුම් පින්කමක් සිදු කරලා ඉන් අනතුරු බාරය සිද්ධ වෙනවා නම් එයින් ලබාගත හැකි ප්‍රයෝජන විශිෂ්ටයි. අන්න ඒ නිසා ඔයාලගේ යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා නම් සුමන සමන් දේවාලයට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් බෝධීන් වහන්සේ නමක් තියෙනවා, චෛත්‍යරාජානන් වහන්සේ නමක් තියෙනවා, බුදුමැදුරක් තියෙනවා. මෙන්න මේ තැන් වලට ගිහින් බුද්ධ වන්දනාවේ යෙදিলা ඒ යවට පිරිසිදු කරන්න තියෙනවා නම් ඒ යවට පිරිසිදු කරලා ඒ වතාවත් සිදු කිරීමෙන් අනතුරුව අපිට පුළුවන් දේවාලයට පිවිසෙන්න. ඉතින් මේ සුමන සමන් දේවාලය ඇත්තටම අති විශිෂ්ට නිර්මාණයක් කියලා කියන්න පුළුවන්. දඹදෙණි රාජධානි සමයේ, ඒ කියන්නේ මහනුවර යුගයේ කලා සම්ප්‍රදායන් සහ සබර්ගමුවට ආවේනික කලා සම්ප්‍රදායන්ගේ එකතුවක් විදිහට මේ දේවාලය අපිට හඳුන්වන්න පුළුවන්. ඒ නිසාම තමයි දැන් මේ බුදුමැදුර අපි ගත්තොත් බුදුමැදුර බැලුවොත් මහනුවර සම්ප්‍රදායේ ලක්ෂණ වගේම සබරගමුවට අනන්‍ය වෙච්ච සබරගමු සම්ප්‍රදායක් දකින්න පුළුවන්. ඉතින් මේ සම්ප්‍රදායන් ගැන කතා කරනවට අමතරව සමන් දේවාලයට ආවොත් ඔයාලට දැක ගන්න පුළුවන් තවත් විශේෂ දෙයක් තමයි ශ්‍රී පාද ස්ථානයේ පැහැදිලි අහසක් තියනවා නම් ඉතාමත් ලස්සනට දැర్శණය වෙනවා. ඉතින් මේ කතාවන් වලින් අනතුරුව අපි නැවතත් එමු සුමන සමන් දෙවියන් වෙනුවෙන් බාරයක් වෙන්නේ කොහොමද කියන තැනට. මං කලින් සිහිපත් කළා වගේම සුමන සමන් දෙවියන් කියන්නේ උතුම් සෝවාන් ඵලයට පත්වෙච්ච ආර්ය ශ්‍රාවක උත්තමයෙකු. ඉතින් උන්වහන්සේ ඉදිරියේ බාරයක් වෙනවා නම් යම්කිසි ප්‍රාර්ථනාවක් කරනවා නම් ඒ ප්‍රාර්ථනාව ඇත්ත වශයෙන්ම පිරිසිදු ප්‍රාර්ථනාවක් වෙන්න ඕනි. මොකද සුමන සමන් දෙවියන් වෙනුවෙන් කවදාවත් අපි තව කෙනෙකුට කරදරයක් වෙන්න, තවත් කෙනෙකුගේ දෙයක් නැති වෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරන්නේ නැහැ. සුමන සමන් දෙවියන් වෙන බාර ප්‍රධාන වශයෙන්ම අපි වෙන්නේ පතල් කර්මාන්තයේ එහෙමත් නැත්නම් මැණික් කර්මාන්තයේ යෙදෙන අය තමන්ගේ දියුණුව අභිවෘද්ධිය වෙනුවෙන් උන්වහන්සේ ඉදිරියේ බාරහාර වෙනවා. ඊට අමතරව ලෙඩ රෝගවලට බාරහාර වෙන එක සුලභ දෙයක් මේ සබරගමේ මිනිස්සු තුළ. ඊට අමතරව අධ්‍යාපන කටයුතු වෙනුවෙනුත් සමන් දෙවියන් ඉදිරියේ බාරහාර වීම දකින්න පුළුවන්. සමන් දෙවියන්ට ප්‍රධාන වශයෙන් අපි බාරහාර වෙන්නේ මල් පූජාවක් පවත්වන්න. එහෙමත් නැත්නම් පරතුරු පූජාවක් පවත්වන්න කියලා කිව්වොත් නිවැරදි. විශේෂයෙන්ම ඔයාලා දැකලා ඇති සමන් දේවාලය තුල විශාල පතල් කූඩ, ඒ කියන්නේ ගැරුම් වට්ටි වලට සමන් පිච්ච මල් හෝ සුදු ඕලු මල් වගේ මල් විශාල මල් කූඩයක් සමන් දෙවියන් වෙනුවෙන් පූජා කරන අවස්ථා ඔයාලා දැකලා ඇති.
ඒ සිද්ධ කරන්නේ සමන් දෙවියන් වෙනුවෙන් මේ පතල් කල්මාන්තයේ නියැලෙන මිනිස්සුන් මැණික් ලාභ බලාපොරොත්තුවෙන් බාරහාර වෙනවා. ඉතින් එයින් ලැබෙන ප්‍රතිඵල ලැබුණට පස්සේ සමන් දෙවියන් වෙනුවෙන් පූජා ඒ බාරය ඉෂ්ට කිරීම තමයි එහෙම සිද්ධ කරන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් බාරයක් වෙද්දී ඔයාලගේ හිතේ තියෙන කරදර ප්‍රශ්න ඒ අදාළ බාරය සුමන සමන් දෙවියන් වහන්සේට ඉදිරිපත් කරන්න. ඒකෙදි මුලින්ම ඔයාලා කරන්න ඕනි සුමන සමන් දෙවියන් වහන්සේගේ ගුණ සිහි කරන්න. උන්වහන්සේ සෝවාන් ඵලයට පත්වෙච්ච ආර්ය ශ්‍රාවක උත්තමයෙක්. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන මේ ගම්බිම් ආරක්ෂා කරන උත්තමයෙක්. මේ රට ආරක්ෂා කරන උත්තමයෙක්. ඒ නිසා උන්වහන්සේ වෙත පැමිණිලා උන්වහන්සේගේ ගුණ සිහිපත් කරන්න. මුලින්ම ඔබ කරපු සියලුම පින් උන්වහන්සේ වෙනුවෙන් අනුමෝදන් කරන්න. මොකද ආර්ය ශ්‍රාවක සුමන සමන් දෙවියන් පින් දහම් කරන අයට ඉතාමත් කැමති. ඔබ නිර්මාංශ වෙනවා නම් උන්වහන්සේ ඒට ඉතාමත් ප්‍රිය කරන බව අපිට සාහිත්‍යයේ දැක ගන්න තියෙනවා. ඒ කියන්නේ ඔබ මස් මාංශ හෝ වෙනත් සතෙක්ගේ නිෂ්පාදන අනුභව කරන්නේ නැති කෙනෙක් නම් නිර්මාංශ කෙනෙක් නම් උන්වහන්සේ නිර්මාංශයට ආරක්ෂාව ලබා දෙනවා කියලා අපේ විශ්වාසයක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් බාර වෙන්න කලින් දවස් කිහිපයකට පෙර හෝ නිර්මාංශ වෙලා සුදු මල් වට්ටියක් අරන් ඇවිත් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරලා ඒ පින් උන්වහන්සේට අනුමෝදන් කරලා ඔබේ හිතේ තියෙන ගැටලුව ප්‍රශ්නය කරදරය උන්වහන්සේට ඉදිරිපත් කරලා බාර වෙන්න. ඉතින් එහෙම බාර වෙද්දී ඔයා ඒ බාරය ඔප්පු කරන්නේ මල් වට්ටියක් බුදුරජාණන් වහන්සේට පූජා කරලා හෝ මල් වට්ටියක් සමන් දෙවියන්ට පූජා කරලා හෝ ඒ ලැබෙන පින අනුමෝදන් කරනවා කියලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පළතුරු වට්ටියක් ගෙඩි පූජාවක් වශයෙන් හෝ පළතුරු පූජාවක් වශයෙන් උන්වහන්සේට පූජා කරනවා කියලා වෙන්නත් පුළුවන්. මේ මොන ආකාරයකින් උන්වහන්සේට බාර වුණත් ඒ බාරයේ ප්‍රතිඵල ලැබෙන්න නම් ප්‍රතිඵල වැඩි වෙන්න නම් ඔයා තුල ගුණවත්කම කියන එක තියෙන්න ඕනි. කවදාවත්ම තව කෙනෙකුට කරදරයක් විපතක් වේවා කියලා සමන් දෙවියන් ඉදිරියේ ප්‍රාර්ථනා කරන්න එපා. එතකොට ඔයාගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්නේ නැහැ. ඔයාට තියෙන්නේ ඔයාගේ ජීවිතය ඔයාගේ හදවතින්ම පිරිසිදු වෙලා ඔයාගේ ජීවිතයට අවශ්‍ය දේ උන්වහන්සේ ඉදිරියේ පවසන එක. ඔයාගේ හදවතේ පිරිසිදු බව දෙවියන්ට දැනෙනවා. ඒ කියන්නේ ඔයාලා අහලා තියෙ බුද්ධ දේශනාවල සඳහන් වෙනවා දෙවියන් වහන්සේලා මිනිසුන් වෙත ලං වෙන්න කැමති නැති බව. දෙවියන් වහන්සේලා මිනිසුන්ගෙන් ගොඩක් දුරට වෙලා වාසය කරනවා. මොකද මිනිසුන්ගේ ගඳ උන්වහන්සේලාට දරා ගන්න අපහසු බව. නමුත් උන්වහන්සේලා මිනිසුන්ට ලං වෙන එක හේතුවක් තියෙනවා. ඒ තමයි සිල් සුවඳ. ඉතින් ඔයාලගේ ජීවිතයේ මේ සිල්වත් කමින් ගුණවත් කමින් පෝෂණය කරගත්තොත් සමන් දෙවියන් වහන්සේගේ ආකර්ෂණය ලබා ගන්නවා කියන එක ලොකු දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඔයාලගේ ජීවිතය බුදුදහමේ ශක්තිය තුලින් බුදුදහම තුලින් ශක්තිමත් කරගන්න එවිට සමන් දෙවියන්ගේ ආශිර්වාදය ඔබට ලැබෙයි.